හායි කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝටම මගේ යාළුවෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් වීඩියෝ එකේ මම garden එක පෙන්නුවා. ඉතින් garden එක ටිකෙන් ටික ලස්සන විදිහට තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ. ඉතින් මම හිතනවා ගොඩක් අයට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වේවි කියලා. ඉතින් අපි බලමු අපේ garden එක ටිකෙන් ටික ලස්සන වුණේ කොහොමද කියලා. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම මගේ යාළුවන්ගෙන් ආදරයෙන් මතක් කරලා ඉල්ලනවා. මුලින්ම අපි අපේ garden එකට තනපිඩිලි අල්ලන්න ඊට කලින් garden එක පස්සෙනුයි කොහොබත් කලවම් කරලා garden එක පිරෙව්වා. ඉතින් ඔයාලට මේ පේන්නේ කොහොබතුයි පස්සුයි එකට කලවම් වෙලා තියෙන විදිහ පොහොර මට ඔයාලට වීඩියෝ එක ගන්න බැරි වුණා මේ දේ කලවම් කරලා garden එකට දානකොට. ඔයාලට දැන් මේ පේනවා ඇතිනේ දැන් අපි garden එකට පස්සේ කොහොබතුයි කලවම් කරලා පස් වලින් පිරෙව්වට පස්සේ තමයි දැන් මේ තනපිඩිලි අල්ලන්නේ. ඉතින් මේ තනපිඩිලි සමහරක් ඒවා තියෙනවා සති 6 ඒවා සති 8 ඒවා මුල් ගොඩක් ඇදිච්ච ඒවා ටිකක් පරණ ඒවා. ඉතින් මුල් අඩුවෙන් ඇදලා තියෙන්නේ ඊටත් පොඩි පැල. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි garden එකට තනපිඩිලි ඇල්ලුවේ. ඉතින් ඔයාලත් බලන්න තනපිඩිලි ඇල්ලුවේ කොහොමද කියලා. ඔයත් ඔයගේ ගෙදරට මෙන්න මේ විදිහට තනපිඩිලි අල්ලලා ලස්සනට garden එක තනකොළ වලින් ලස්සන කරගන්න ආස නම් ඔයගොල්ලෝ කොළ පාටින් පිරුණු garden එකට ආස නම් ඔයගොල්ලන්ට ආසිතේවි මේක දැක්කට පස්සේ කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මේක ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු අපේ garden එක ටිකෙන් ටික ලස්සන වෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ ලස්සනට කාපට් එකක් වගේ එලාගෙන ආදී දකිද්දී ආසෙ හිතෙනවා. සමහර තැන්වලදී හිඩස් මත වෙනවා. ඒ කියන්නේ කොටස් මදි වෙනවා. ඉතින් ඒ වෙලාවට කරන්නේ පොඩි කොටස් අරගෙන අවශ්‍ය තැන් වලින් අදාළ කොටස පුරවන එක තමයි දැන් ඔයගොල්ලන්ට මේ පේන්නේ. මෙන්න මේ එල්ලලා තියෙන ප්ලාන්ට් එකේ නම දන්න කෙනෙක් ඉන්නවා නම් මට පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ ප්ලාන්ට් එක හරියම ලස්සනයි. මම මේ ප්ලාන්ට් එක නම දන්නේ නැහැ. අනේ මට දන්න කෙනෙක් ඒ ප්ලාන්ට් එකේ නම පහලින් කමෙන්ට් කරගෙන යන්න පුළුවන් නම්. ඊට පස්සේ කරන්නේ මෙන්න මේ විදිහට වතුර දාගෙන එන ගමන් තනකොළ හොඳට පස් වලට සෙට් වෙන්න මෙන්න මේ විදිහට තලන පොළව. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇතිනේ සාමාන්‍යයෙන් පොළවක් තලන විදිහට ඒ විදිහට තමයි මේගොල්ලෝ මේ තනකොළ උඩින් වතුර දාගෙන යන ගමන් තමයි ඒ දේ කරන්නේ.
මේ ලස්සන පැලේ ගිහිලා තියෙන්නේ තාප්පෙ දිගේ. ඉතින් පැලෙට හානියක් නොවන විදිහට පුළුවන් විදිහට පැලෙත් ආරක්ෂා කරගෙන තාප්පෙ තින්ත ගාලා තියෙනවා. ඉතින් ඒක හරිම ලස්සනට දැක්කම පේනවා. දැන් වීඩියෝ එකට වඩා ඇත්තටම දකිනකොට මීටත් වඩා ගොඩාක් ලස්සනයි එළියක් තියෙනවා. මම මගේ යාළුවන්ට ආදරේ මතක් කරනවා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඉතින් ඔයාලා වීඩියෝ එක බලන කම්මැලි වගේ නම් ස්කිප් කරලා ඉස්සරහට යන්නත් පුළුවන්. ඉතින් ආදරේ මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත්. ගාඩන් එකේ කොනකට වෙන්න ඔන්චිල්ලාවක් තියාගත්තා. ඉතින් හිතෙනවා එතෙන්ට ඔන්චිල්ලාව මැච් වෙනවා කියලා. ඉතින් අපි බලමු කොහොමද කියලා ඉස්සරහට වීඩියෝ එක අවසාන වෙනකන් ඉන්න කියලා මම ආදරේ මතක් කරනවා මගේ යාළුවන්ට. ඔන්න ඉතින් දැන් නම් ගාඩන් එකට තනකොළ අලලා ඉවරයි. ඉතින් ඒ කොටස ඉවරයි. ඉතින් අපි බලමු ඊට පස්සේ අපි මොකද කරන්නේ කියලා. මම ඔයාලට කිව්වනේ මෙතන තියෙනවා කියලා. සති 8 සති 6 වගේ පරතරයක තියෙන තනකොළ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ කොටස් දෙක. මේ පල්ලෙහා තියෙන මුල් අඩුවෙන් ඇදුණු ඒවා. ඉතින් අර මේ උඩින් තියෙන්නේ සති ගාන වැඩි ඒවයි මුල් ගොඩක් ඇදලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් ඒ දෙකේ වෙනසත්. ගාඩන් එකට තනකොළ අල්ලලා ඉවර වුණාට පස්සේ මේ කොටසෙදී ඔයාලට ගාඩන් එක පේන්නේ මෙන්න මේ විදිහට. ඉතින් දැන් අපිට තියෙනවා මල් පෝච්චි තනින් තනින් තිය ලස්සන කරන්න. ඉතින් අපි බලමු ඉස්සරහට ඒකත් මොන වගේ අපි තියන්නේ කියලා. එනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලා ආදරේ මතක් කරනවා. දැන් තියෙන අපිට පෝච්චි වල තින්ත ගන්න. ඉතින් තින්ත කෑවට පස්සේ ගාඩන් එකට තවත් ලස්සන පෙනුමක් එනවා. ඉතින් අපි පෝච්චි වලට ගැලපෙන කලයකින් තමයි කලින් තිබුණු ඒ පෝච්චියේ කලින් තිබුණු කලයකටම ගැලපෙන්න තින්ත එකක් තමයි ගන්නෙ. මේ ඔයාලා දකින්නේ තින්ත එක ඒ කලේ එක. ඉතින් හරිම ලස්සනයි මේක. ගාඩන් එක අවසන් වෙනකොට මේ හැමදේම කරලා
මේ විදිහට පෝච්චි වලට තීන්ද ගන්නකොට හරියට නිකන් පරණ ඇඳුම අයින් කරලා අලුත් ඇඳුමක් අඳිනවා වගේ හරිම ලස්සනක් තියෙනවා. ඉතින් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඔයාලා ගෙදර තියෙන පරණ පෝච්චි එක පොඩි හරි තින්ත එකක් ගාලා ඉතින් ඒක අලුත් වෙනුවක් ගන්න හරිම ලස්සනයි. outdoor garden decoration ideas වලට කැමති ඔයාලට ඉස්සරහට මගෙන් වීඩියෝස් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන් garden ideas ගැන. ඉතින් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් මතක් කරලා ඉල්ලනවා. පෝච්චි වල තින්ත ගාලා ඉවර වුණාට පස්සේ ගේට් එක ළඟ ඉඳන් ගෙදරට එන තැනට මෙන්න මේ විදිහට සිමෙන්ති දාලා කොන්ක්‍රීට් වලින් ඩිසයින් එකක් දාලා තියෙනවා. ඉතින් එතන මෙන්න මේ විදිහට තින්ත ගාලා ලස්සන කරගත්තා. ඉතින් දැන් මේ තියෙන්නේ තින්ත ගාලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණා අපි මෙතන තව ඉන්ටර්ලොක් ගාලා එහෙමත් ඇල්ලුවා. වැස්සට පස්සේ එතන මඩ වෙන හින්දා අපි එතනට ඉන්ටර්ලොක් ගාලා ඇල්ලුවේ. මේ තියෙන්නේ රෑට් ගාඩන් එකේ view එක හරිම ලස්සනයි ලයිට් දාලා තියෙනකොට. ඔයාලට මතකද මේ තාප්පි ළඟ ලොකු ගහක් තිබුණා මේ වැල ගිහිලා තියෙන්නේ. අන්න එතන ඒ ගහ කඩාගෙන වැටුණා. මහ වරුසාවට හුලඟක් කැවිලා කඩාගෙන වැටුණා. කොහොම හරි ඉතින් අපේ පැලේ ඉතින් අයින් කරා ඊට පස්සේ මොකද ඒක හිටවන්න බැරි නිසා ඉතින් එතනට අපි පෝච්චි එක මෙන්න මේ විදිහට ලොකු පැලයක් තියෙන එකක් එතනින් තිබ්බා. එතන අඩුව පුරවන්න කියලා. ඉතින් ගහ තිබ්බනම් තවත් ලස්සනයි මෙහෙමත් ලස්සනයි කියලා හිතනවා. ඉතින් ඕකට හිතෙන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලා මම ඔයාලට ආදරෙන් මතක් කරනවා. ඉතින් පැලවලට ආස කරන ආදරය කරන ගාඩන් වලට ආස කරන කැමති ඔයාලට ගාඩන් ඩිසයින් හොයන ඔයාලට මේක ලොකු ප්‍රයෝජනයක් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මම ආදරෙන් මතක් කරනවා. ඔයාලගේ ලස්සන අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා මම ඔයාලගේ ආදරෙන් මතක් කරලා ඉල්ලනවා. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුදු සරණයි.